ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතී. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු මැදිහත්වීමෙන් ඇතිකරගත් ඉරාන ඊශ්‍රායල් සටන් විරාම ක්‍රියාවට නැංවීමත් සමගිනි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාම කඩවීමේ අවදානමක් මතුවූයේ සටන් විරාම කොන්දේසි නොතකා ඉරානය තමන් දෙසට මිසයිල් ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙනි. අනතුරුව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළේ ඇමරිකානු ජනාධිපතිවරයා කෝපයට පත් කරමිනි. මේ සමග ප්‍රහාර නතර කර සටන් විරාමය සුරකින බවට දෙපාර්ශවයම නිවේදනය කළේ සාමය අපේක්ෂාව වැඩි කරමිනි. කෙසේ වෙතත් තම හමුදා ඊශ්‍රායල හමුදා පරාජයට පත් කරමින් යුද ජයග්‍රහණයක් ලද බව පවසමින් ඉරාන ජනතාව ඊයේ වීදි බැස සැමරීම සිදු කරන ලදී. මේ අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වෙනසූ බවට සතුටට පත්ව සිටින ඊශ්‍රායල රජයද යුද්ධයේ නිමාව වඩාත් අභිමානවත්ව සමරමින් සිටී. මේ අතර ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික වැඩබිම් වලට එල්ල කළ ප්‍රහාර අනුව ඉරානයේ න්‍යෂ්ටික බලය මුළුමනින්ම අඩපණ වූ බවට ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර සිටී. කෙසේ නමුත් ඇමරිකානු බුද්ධ්‍යංශ වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ සිය ප්‍රහාරවලින් ඉරානයේ භූගත න්‍යෂ්ටික වැඩබිම් මුළුමනින්ම විනාශයට පත් වී නොමැති බවය. මේ අනුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් ප්‍රමාද වනු ඇති නමුත් එය මුළුමනින්ම නවතිනු නැතයිද බුද්ධ්‍යංශ අනාවරණය කර තිබේ.